සුබ දවසක් හැමෝටම. මුල් ළමාවියේ වර්ධන අවදියේ ඉන්න කුඩා දරුවන්ට ඔවුන්ගේ කෝපය, දුක, කලකිරීම වැනි හැඟීම් කළමනාකරණය කර ගැනීමට දෙමව්පියන් සහ වැඩිහිටියන් වන අපි උපකාර කළ යුතුයි. වැඩිහිටියන් වන අපි අපේ හැඟීම් කළමනාකරණය කිරීම කුඩා දරුවන් ඉදිරියේ ආදර්ශනය කරන විට අපිව දකින කුඩා දරුවන් ඒ දේවල් ඉගෙන ගන්නවා. කුඩා දරුවන්ට ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කර ගැනීමට උපකාරී වන පියවර දෙකක් මේ වීඩියෝ එකෙන් බලමු. පළමුවෙනි පියවර ඔබට දැනෙන හැඟීම් නම් කරන්න. දෙවනුව එම හැඟීම් හැසිරවිය යුතු ආකාරය පෙන්වන්න. ඔබට කෝපය දැනෙන විට ඇත්තටම මට තරහක් දැනෙනවා. මට දැන් කෑ ගසන්න අවශ්‍යයි. එහෙත් මම සංසුන්ව ගැඹුරු හුස්මක් ගෙන 1 සිට 5 දක්වා ගණන් කරමියයි කියන්න. ඒ වගේම ඔබට දුකක් දැනුණු අවස්ථාවකදී මට හරිම දුකයි, මට ඇඬෙන්න වගේ, ඒත් ඔයාව ටික වෙලාවක් වැළඳගත්තොත් මගේ දුක තුනී වෙලා යයි. ඔබට පුළුවන් එසේ පවසන්න. මෙලෙස ඔබට දැනෙන හැඟීම පැවසීමට සහ එය සමග ඔබ කටයුතු කරන ආකාරය දරුවාට පෙන්වන්න උත්සාහ කරන්න. කාලයත් සමග ඔබේ දරුවා ඔබව ආදර්ශයට ගෙන එයම කිරීමට හෝ ඊට වඩා හොඳ ආකාරව ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කිරීමට ඉගෙන ගනී.